ලොකු අම්මයි අක්කයි දෙන්න ගෙදරින් පිට වෙලා ගියාට පස්සේ සුජී අයියා ගෙට ගොඩ වෙනවා දකින්නකොට මගේ හිතට දැනුනේ හීන් සතුටක්. මොකද ඒ ගෙදර මනුස්සකමක් කියලා දෙයක් තියෙන කෙනෙකුට හිටියේ සුජී අයියා විතරක් නිසා. ඒත් එයාව දැක්කම මගේ හිතට ආසාවක් දැනුනේ නම් අක්කට හොරෙන් එයාගෙන් මට ලැබුණ සමහර දේවල් නිසා. ඉතින් එදා ගෙට ගොඩ වුණ සුජී අයියා මට කිව්වා මට හරි මහන්සි නංගා අනේ මට බොන්න මොන හරි හදාගෙන එන්නකෝ කියලා. එයා හරිම ආසයි අලියට peer ජූස් බොන්න. ඉතින් මං ඉක්මනටම ලෑස්ති වුණේ එයාට අලියට peer එකක් හදලා දෙන්න. ඒත් ජූස් එක හදන්න කලින් මාව හොයාගෙන කුස්සියට මාපු එයත් එක්ක සිද්ධ වුණේ වෙනමම දෙයක්. මං ශ්‍යාමලි අක්කයි නංගි අයියලා තුන්දෙනෙකුයි හිටපු පවුලක පස්වෙනි දරුවා වුණේ මං. ගෙදර හැමෝටම වඩා මං ටිකක් වෙනස් කෙනෙක්. මං හරි නපුරුයි. ඒ වගේම හිතුවක්කාරකමත් වැඩි. ඒ නිසාම අයියලා කෙසේ වෙතත් අක්කයි නංගි නම් හිටියේ මාත් එක්ක ඉච්චර හිත හොඳකින් නන් නෙවෙයි. මගේ තිබුණ ගති නිසාද නැත්නම් ආර්ථික ප්‍රශ්න නිසාද මන්දා අම්මලා මට ටිකක් තීරණ වයසට එනකොටම මාව ගෙදරින් පිට කරලා හිටියේ. මං ගොඩක් කාලයක් හැදුනේ ලොකු අම්මලාගේ ගෙදර. ඒ කියන්නේ මගේ අම්මගේ අක්කාගේ ගෙදර. ඒ හිටියේ ලොකු අම්මයි ලොකු තාත්තයි අක්කයි විතරයි. ලොකු තාත්තා නම් ඒ කාලේ ඉඳලම හිටියේ ලෙඩ ගානේ. ඒ නිසා එයා මට ඒ තරම් නපුරුකම් කරේ නෑ. හැබැයි මාත් එක්ක වැඩි කතාවකුත් නෑ. එයා කොහොම වෙතත් ලොකු අම්මයි අක්කයි දෙන්න නම් වෙලාවකට යක්ෂිනියෝ වගේ. බැරි වෙලාවත් මාව බලන්න අම්මා හරි තාත්තා හරි ඇවිත් ඉන්න වෙලාවට නම් එයාලා මට සැලකුවේ එයාලගේම දරුවෙකුට වගේ. අක්කත් එහෙමයි. නංගා කියාගත්ත ගමන්මයි ඒ වෙලාවට. නැත්තම් පොඩ්ඩ වැරදුනොත් ලොකු ඉවරයක් නෑ. ගෙදර හැම වැඩක්ම සිද්ධ වුණේ මගේ අතින්. ඉස්කෝලේ යන්නම් වාලේ ගියාට මට හරියකට ඉගෙන ගන්න ලැබුණෙත් නෑ. ඇයි පාන්දර නැගිටලා ගෙදර වැඩ ඔක්කොම කරලා ඉස්කෝලේ ගියාම ඉගෙන ගන්න නෙවෙයි පැත්තක් අල්ලගෙන නිදා ගන්න තරම් මට හරිම අමාරුයි. එයාලගේ මේ වෙනස්කම් මං අම්මලාට කිව්වත් අම්මලා මාව පොඩ්ඩක්වත් විශ්වාස කරේ නෑ. එයාලා හිතුවේ ගෙදර එන්න තියෙන ආසාවට මම බොරු කියනවා කියලා. ඇයි ඉතින් එයාලා ආවහම මෙයාලා හැසිරෙන්නේ පණ ටික අතේ තියාගෙන වගේනේ. කොහොම හරි ඔක්කොම කරදර විඳගෙන ඉස්කෝලේ ගුරුවරුන්ගෙන් බැනුම් අහගෙන මං සාමාන්‍ය පෙළ දක්වා ඉස්කෝලේ ගියා. විභාගෙන් එකම විෂයක්වත් මං පාස් නොවෙද්දී ලොකු අම්මා කිව්වා ඔය කරගත්ත හරිය මද මෙච්චර කාල වියදම් කරලා ඉස්කෝලේ යවුවත් ඒත් වැඩක් උනේ නෑනේ දැන්වත් ඉතින් ගෙදරට වෙලා හිටපන් කියලා. කොහොමත් තවත් ඉගෙන ගන්න මට ආසාවක් තිබුණෙත් නෑ. මට ඕන උනේ එක්ක ගෙදර යන්න. නැත්නම් රස්සාවක් කරන්න. ඒත් ඉතින් මගේ වයසට කවුරුවත් මට රස්සාවල් දෙන්නේ නෑ. අනික ලොකු අම්මා කිව්වේ ඕන ඇති රස්සාවක් නෑ. දැන් ලොකු තාත්තගේ වැඩවලටත් කවුරු හරි ඇරෙන්න ඕනේ. ඒක නිසා මෙන්න මේ තියෙන වැඩක් පළක් කරගෙන මෙහාට වෙලා හිටපන් කියලා. එහෙම ගෙදරටම හිර වුණාට පස්සේ තමයි මට තේරුනේ සර්ලා මිස්ලගෙන් බැනුම් අහගෙන හරි ඉස්කෝලේ ගිය කාලේ කොච්චර හොඳද කියලා. ඉතින් ඒ කාලේ වෙනකොට අක්කට කසාදයක් ස්ථිර වෙලා තිබුණේ. ඒ සුජී අයියත් එක්ක. ඊට මාස 2-3කට පස්සේ එයාලගේ කසාදේ සිද්ධ වුණා. ඇත්තටම සුජී අයියා මේ ගෙදර මිනිස්සු එක්ක බලද්දි දෙවියෙක් වගේ. එයා මට හරියට අනුකම්පා කරා. පස්සේ ඉතින් ඒ අනුකම්පාව අපිටත් නොදැනීම ආදරයක් බවට පෙරළුණා. ඒක ස්ථීරයටම සිද්ධ වුණේ එදා ලොකු අම්මලා නැති වෙලාවේ මාත් එක්ක ආදරෙන් හිටපු වෙලාවේ. එයා මට කිව්වා මං පිට කෙනෙක් කියලා හිතන්න එපා. මං ඔයාට ඕනම දෙයක් කරලා දෙන්නම්. ඔයාට මොන හරි අඩුපාඩුවක් තියෙනවා නම් මට කියන්න කියලා. අම්මවත් වාසනාවත් ඔයාට සලකන විදියට මං චුට්ටක්වත් ආස නැහැ. ඒත් එලිපිටම මට ඒවට විරුද්ධව කතා කරන්න බෑනේ කියලා එයා මට කිව්වා. එයාගේ කතාවලින් මං එක දෙයක් හිතාගත්තා. ඒ මට නපුරුකම් කරන අක්කගෙන් පරිගන්න තියෙන එකම chance එක මේක තමයි කියලා. ඒ නිසාම මං සුජී අයියත් එක්ක යාළු වෙන්න තීරණය කරා. ඒ වෙන මොනවටවත් නෙමෙයි. අක්කට හොඳ පාඩමක් උගන්වන්න කියලා හිතාගෙන. ඉතින් අන්න ඒ පරිගැනීම හේතුවක් කරගෙන තමයි මං සුජී අයියත් එක්ක යාළු වුනේ. එයා මට වඩා ගොඩක් වැඩිමල්. ඒ නිසාමද මන්දා එයා මට පුදුම විදියට ආදරය කරේ. මට ඕන හැම දෙයක්ම එයා අරගොල්ලන්ට හොරෙන් මට ගෙනත් දුන්නා. ඒ විතරක් නෙවෙයි. මට බැංකු ගිණුමක් ඇරලා එයාට පුළුවන් වෙලාවට එයා මට සල්ලි දැම්මා. අනික එයාට හොඳට සල්ලි භාගෙ තියෙනවා කියලා මට තේරුනේ එයා මට වියදම් කරපු විදියෙන්ම. ඔහොම කාලයක් ගෙවෙද්දී එයා මට කිව්වා ඔයා දැන් මේ ගෙදර හිටියේ ඇති මෙයාලගේ වැඩකාරකම් නොකර ඔයා ගෙදර යන්න කියලා. මං ඔයාගේ වියදම් බලා ගන්නම් රස්සාවකුත් හොයලා දෙන්නම් කියලා එයා මට කිව්වා. ওই කාලෙදී අසනීප වෙලා හිටපු ලොකු තාත්තත් නැති වුණා. මල ගෙදරින් පස්සේ මං අම්මට කිව්වා මට තවත් මෙහෙ ඉන්න බෑ මං ගෙදර එනවා. ඒ ඇවිත් මං ඔයාලට බරක් වෙන්නේ නෑ මං රස්සාවක් හොයා ගන්නවා කියලා. ඒ වෙනකොට ගෙදර හැමෝම වගේ රස්සාවල් කරනවා. ඒ විතරක් නෙවෙයි
අක්කයි ලොකු අයියයි කසාද බැඳලා හිටියේ. ඉතින් මට මෙහෙ ඉන්න බෑමයි කියලා මං ගෙදර ගියා. ඊට පස්සේ ඉඳන් සුජි අයියා හොයලා දුන්න රස්සාවට ගියා. එතකොට නම් අපිට නිදහසේ හම්බෙන්න කතා කරන්න ඕන තරම් නිදහස තිබුණා. සුජි අයියා මට සෑහෙන්න වියදම් කරා. ඒ වගේම මාව එහෙම එක්ක ගියා. හැබැයි කවදාවත්ම එයා මට හානි වෙන දෙයක් කරේ නෑ. එහෙම දෙයකට මං එයාට ඉඩක් දුන්නෙත් නෑ. අනික එයා මං කියන දේ නාහා හිටියෙත් නෑ. ඔහොම ඉද්දී අපේ නංගිත් කසාද බැන්දා. අම්මලා කිව්වා උඹෙත් බඳින වයස පහුවෙලා ඒ හින්දා කසාදයක් කරගන්න ලෑස්ති වෙයන් කියලා. සුජි අයියත් එක්ක රෝන්දේ ගගා හිටපු මට ඇත්තට මේක අමතක වෙලා තිබුණේ. මාත් හිතුවා දැන් මේ ඇති අනික මට කිසිම අඩුපාඩුවකුත් නෑ. අනිත් එක මට ඕන වෙලා තිබුණේ අක්කගෙන් පරිගන්න මං දැන් ඒක කරගෙන ඉවරයි කියලා. ඒ මොකද ඒ වෙනකොට එයාලා අතර ලොකු සම්බන්ධකමක් තිබුණෙත් නැති නිසා. අන්තිමේදී මං තීරණය කරා අම්මලා කතා කරලා දුන්න ශානකව කසාද බඳින්න. ශානකත් මට ගොඩාක් කැමැත්තෙන් හිටියේ. ඒ හින්දාම අපේ කසාද ඉක්මන් වෙලා අපි කසාද බැන්දා. ඒත් ඒක දැනගත්ත දා ඉඳන් සුජි අයියා හිටියේ මාරම කේන්තියේ. එයා මට කතා කරලා දිවුරලම කිව්වා අපි දෙන්නගේ සම්බන්ධ ශානකට කියලා මගේ පවුල කඩනවා කියලා. මම මාර බයකින් හිටියේ. මට ශානකව නැති වෙයි කියලා. ඒත් අපරාධ කියන්න සුජි අයියා එහෙම දෙයක් කරේ නෑ. එයා ආපහු මට කතා කරලා කිව්වා එයාට මේ කරපු දේ නම් ආයේ කිසිම කෙනෙකුට කරන්න එපා කියලා. එහෙම කියපු එයා අක්කගෙනුත් අයින් වෙලා රට ගිහින් තිබුණා. දැන් එයා කොහේ ඉන්නවද මොනවා කරනවද මම මේ කිසිම දෙයක් දන්නේ නෑ. මට අක්කට වෙච්ච දේ ගැන නම් කිසිම දුකක් නෑ. ඒත් මට සුජි අයියා ගැන දුකයි. මොකද මං එයාට කරේ හොඳක් නෙවෙයි කියලා මගේ හිතේ හැම වෙලාවෙම මට කියනවා. අද ශානකත් එක්ක මං සතුටින් ජීවත් වුණත් සුජි අයියා ගැන කියාගන්න බැරි මහා දුකකුත් මං ගැනම මහා ලොකු පස්තැවීමකුත් මගේ හිතේ තියෙනවා.